ආයුබෝවන් කියලා පිළිගන්න හැම දිනෙම අද වීඩියෝ එකට. අද මම ඇවිල්ලා ඉන්නේ තායිලන්තයට යන්න. ඉතින් තායිලන්තයට යන්න මම ගොඩක් කල් ප්ලෑන් කරේ නෑ. ඇත්තටම මේක සති 3ක් ඇතුළත 3-4ක් වගේ ඇතුළත ප්ලෑන් කරපු දෙයක්. ඉතින් මේ ගමනට මාත් එක්ක මගේ අයියා කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. කියන්නේ අපේ නෑද අයියා කෙනෙක්. අපි මේ ගොඩක් කල් ප්ලෑන් කරේ නෑ. ඒකයි ඉතින් අද මේ මෙහෙට එන්න තරම් හම්බෙලා තියෙන. ඉතින් ප්ලෑන් කරන දෙයක් සාමාන්‍ය වෙන්නේ නෑනේ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට ගේන්නම් කොහොමද ලංකාවේ ඉඳන් තායිලන්තයට යන්නේ, අපේ ටිකට් කොහොමද බුක් කරේ, වීසා ඕනේද, කොහොමද අපේ ගමන, මේ ඔක්කොම මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට ගේන්නම්. ඉතින් ඔයගොල්ලන්ට ආදරෙන් ආරාධනා කරනවා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. ඉතින් මම මුලින් ඉඳන් කියන්නම්. මං ඇත්තටම මේක බුක් කරේ මම්මයි බුක් කරේ. ෆ්ලයිට් එක අපි බුක් කරේ එයා ඒෂියා. ඉතින් අඩුවටම තියෙන හොඳම ෆ්ලයිට් එක ඉතින් එයා ඒෂියා. මට ගියා එකට තායිලන්ඩ් ගිහිල්ලා ඒ කියන්නේ යන්නයි එන්නයි දෙකටම 97000 අප් ඇන්ඩ් ඩවුන්. හැබැයි ගෙනියන්න පුළුවන් කිලෝ 7ක බෑග් එකක් විතරයි. ඒක හෑන්ඩ් ලැගේජ් එක. ඉතින් අපිට අවුලක් නැහැ. දවස් 8කට වගේ යන්නේ. ඉතින් කිලෝ 7 අවුලක් නැති නිසා අපි ඒක බුක් කරා. මේක මං ඉතින් අද උදේ ආවේ ලංකාවේ වෙලාවෙන් උදේ 10:40ට වගේ. මෙහෙට එද්දි සාමාන්‍යයෙන් මැලේසියාවේ වෙලාවෙන් හවස 4ට වගේ තමයි මෙහෙට ආවේ. මේක මට අපිට තියෙන ට්‍රාන්සිට් එක පැය 13 මාරක් වගේ අපිට ඉන්න ඕනේ බැංකොක් වලට යන්න ඊළඟ ෆ්ලයිට් එක ගන්න. ඉතින් මැලේසියාවේ පැය 13 මාරෙන් අපි මොනවද කරේ කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් අපි ලංකාවේ එයාපෝට් එකට උදේ 9 වගේ වෙද්දි අපේ ෆ්ලයිට් එක තිබ්බේ උදේ 10:40ට. ඉතින් අපේ ගේට් එක කියන්නේ චෙකින් පටන් ගන්න තිබ්බා. ඒකින්ද අපි දෙන්න චෙකින් එන්න අපේ කවුන්ටර්ස් හොයාගෙන අපි මේ වගේ ඇවිදන් ගියා. මේ ඔයගොල්ලෝ දකින්නේ එයා ඒෂියා ෆ්ලයිට් එකක්. ඉතින් අපි මේ වගේ ෆ්ලයිට් එකේ තමයි අපි යන්නේ. ගොඩක් ඇත්තටම එයා ඒෂියා ෆ්ලයිට් ලංකාවට එනවා. මොකද බජට් ට්‍රැවලින් කරන හැමෝම පාවිච්චි කරන්නේ එයා ඒෂියා මේ එයාලයින් එක. ඉතින් අපිත් බජට් එකේ ට්‍රැවල් කරන හින්දා එයාලයින් එක අපි තෝරගත්තේ එයා ඒෂියා. ඉතින් මේ අපි දැන් ඇවිදන් යන්නේ අපේ ප්ලේන් එකට. ඉතින් මේකේ ඇත්තටම ගොඩක් කට්ටිය හිටියා. එයා ඒෂියා සාමාන්‍ය එයා ඒෂියා කියන ප්ලේන් එක සාමාන්‍ය ෆුල්ම කට්ටිය ඉන්නවා. ඉතින් ඇත්තටම මේ එයා ඒෂියා ගණන් අඩු වුණත් මාරම සර්විස් එකක් තියෙන්නේ. ඇත්තටම කෑම එහෙමත් ලාභයි. මමත් කෑම එකක් දැම්ම යනකොට රුපියල් 1079ක් මට හරියට මතක විදියට මන් දැම්මේ මෙන්න මේ කෑම එක. ඇත්තටම මේක මාර රහයි. බඩත් පිරුණා. ඉතින් ඒක හොඳටම ඇති. ඔන්න ඉතින් පැය 2යි ගානකට විතර පස්සේ නෑ පැය 3යි ගානකට විතර පස්සේ අපි ආවා මැලේසියා එයාපෝට් එකට. මැලේසියා එයාපෝට් එකෙන් ඇවිල්ලා අපිට ට්‍රාන්සිට් එකක් තියෙනවා මෙහි ඉඳන් තායිලන්තේ DMK කියන එයාපෝට් එකට යන්න. ඉතින් මාරම ලස්සනයි මේ මැලේසියාවේ කුලාලම්පුර වල තියෙන එයාපෝට් එක. ඇත්තටම මේ එයාපෝට් එකේ ඕන දෙයක් තියෙනවා. ඕන දෙයක් කාලා බීලා සැපෙන් ඉන්න පුළුවන්. ඇත්තටම මැලේසියාවේ එයාපෝට් එක හදලා තියෙන්නේ මේ වගේ ට්‍රාන්සිට් වලටමයි. ඒ කියන්නේ ට්‍රාන්සිට් වලට පැය ගානක් ඉන්න ඕගොල්ලන්ට ඕන හැම සැප පහසුකමම මේකේ තියෙනවා. ප්ලේන් එකක් පාක් කරනවද කියලා නෑ නේද? මෙන්න මේක දැන් එයා ඒෂියා ෆ්ලයිට් එක පාක් කරන්න යන්නේ. මේ වගේ තින් ළඟට කවුරුත් අපි හැමදාම දකින්නේ නෑනේ. මෙන්න මේමයි පාක් කරන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ මේ ෂොපින් මෝල් එකක් නෙමෙයි. මේක තමයි මැලේසියාවේ එයාපෝට් එකේ තියෙන ඩියුටි ෆ්‍රී එක. ඉතින් මේ අපේ එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එක පොඩිනේ. මේගොල්ලොන්ගේ මේකෙත් තියෙනවා ආය නෑ ඕන දෙයක්. ඉතින් මේ වගේ තැනකට ඉතින් කෙට්ලෙක් ගියා නම් එයාගේ ට්‍රැවල් කරන ඔක්කොම සල්ලි ටික ඉවරයි. ඉතින් ගොල්ලෙක්ගේ ට්‍රැවල් කරන සල්ලි ටික ඉවර වෙන්න පුළුවන් තරම් තමයි මෙන්න මෙතන තියෙනවා ලෝකේ ඕනම බෝතලයක්. මෙතන ඔයා කියන්න ඕනම නම මෙතන තියෙනවා මේ බෝතලේ. අපි නම් ඉතින් හොඳ ළමයිනේ. ඉතින් මෙතනින් කිසිම දෙයක් අරගන්න නැතුව පාඩුවේ පැත්තකට වෙලා බලලා ගියා. මේ ෂොප් එකෙත් පොඩි ගතියක් තියෙනවා නේද? ඉතින් මාත් ගත්ත පොඩි වීඩියෝ එකක් මාරම ලස්සන. ඉතින් එතන
ඉතින් මේ අපි ඇවිදාන් යන්නේ මෙතන තමයි ඔක්කොම රෙස්ටෝරන්ට් එක තියෙන්නේ මැලේසියාවේ එයාපෝට් එකේ. මෙතන ඕනම කෑමක් තියෙනවා. ඒ කියන්නේ ඉන්දියන්ද ටර්කි ෆුඩ්ද ඕනම එකක් තියෙනවා. පීසා හට් මැක්ඩොනල්ඩ්ස් ඔක්කොම තියෙනවා මෙතන. ඉතින් කන්න කලින් මගේ ගාව ඒ කියන්නේ අපේ ගාව $50 මේගොල්ලොන්ට අපි ගෙවන්න අපි ඉතින් මෙතන තියෙන රෙස්ටෝරන්ට් වලින් ඇහුවා ඩොලර්ස් වලින් ගෙවලා අපිට කෑම ගන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ කිව්වා ඩොලර්ස් වලින් ගෙවන්න බෑ. ඒගොල්ලොන්ගේ මැලේසියන් රින්ගිට් තියෙනවා නම් කෑෂ් ගෙවලා කෑම ගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ කාඩ් පේමන්ට් එකක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන කාඩ් පේමන්ට් එකක් කරොත් ඕගොල්ලන්ට මාර පාඩුයි. මොකද බැංක් ෆී එකක් ඇඩ් වෙනවා. ඉතින් බාර බඩගිනි හිටියේ. ඉතින් කන්න කලින් අපිට ඉතින් සල්ලි මාරු කරන්න ඕනේ. ඉතින් අපි සල්ලි මාරු කරන්න ආවා මෙතන මනි එක්ස්චේන්ජ් එකට. ඉතින් මම මාරු කරා $20ක්. $20ට හම්බුණා රින්ගිට් 70 ගාණක්. ඉතින් ඒ දෙක ඒ ටික හොඳටම ඇති අපි දෙන්නට රින්ගිට් 70 ගාණෙන් අපි දෙන්න කෑවා. ඉතින් මේ තියන්නේ අපි මැලේසියා එයාපෝට් එකේ මැක්ඩොනල්ඩ්ස් එකෙන් ගත්ත කෑම රෑට කරන්න. ඉතින් මේ ඔක්කොටම ගියේ රුපියල් 1500ක් වගේ ගාණක් තමයි. ඉතින් මැලේසියාවේ එයාපෝට් එකේ මේ වගේ ඉතින් බෝඩ් හැමතැනම තියෙනවා. මේකේ ෆ්ලයිට් ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. අපි ඊළඟ ෆ්ලයිට් එක තියෙන මේ AK 0.890 කියන එයාසියා එක. ඒක තාම ගේට් මොකුත් දාලා නැහැ. මොකද තාම වෙලාව වැඩි. තාම මෙහි වෙලාවෙන් 11:51යි. මේක ඉතින් දාන්න පාන්දර 3 වෙනකම් වගේ කියලා කිව්වත් අපි ඔෆිස් කෙනෙක්ගෙන් අහුවම පාන්දර 3ට ඇවිල්ලා තමයි මේකෙන් බලන්න ඕනේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි මේ වගේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එකකද ඔයගොල්ලෝ ආයේ ඒ කියන්නේ ට්‍රාන්සිට් එකේ ඉන්නවට වීසා එකක් ගන්න ඕනේ කියන එක. නෑ, ඔයගොල්ලන්ට වීසා එකක් ගන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ රටෙන් එළියට යනවා නම් වීසා එකක් ඕනේ. හැබැයි ට්‍රාන්සිට් එකක ඉන්නවා නම් එයාපෝට් එක ඇතුළේම ඉන්නවා නම් ඔයගොල්ලන්ට වීසා එකක් ඕනේ නෑ. ඊළඟට ෆ්ලයිට් එක තියෙන තැනට වෙලා ඔයාලට ඉන්න පුළුවන්. වීසා කිසිම දෙයක් ඕනේ නෑ. ඉතින් මැලේසියාවේ එයාපෝට් එකේ මේ වගේ ඕන ෂොප් එකක් තියෙනවා. හැබැයි ඉතින් එක්ස්පෙන්සිව් අඩුවට නම් මොකුත් නෑ. හැබැයි කෑම රෙස්ටෝරන්ට් උත් ගොඩක් තියෙන ඔප්ෂන් ගොඩක් තියෙනවා. ලාභයට කන්න ඕන මං කිව්වා වගේ මැක්ඩොනල්ඩ් එකට යන්න ඕනේ. අර වගේ සුපර් මාකට් උත් තියෙනවා. අර ඈතින් උන්ට එනවද දන්නේ. සුපර් මාකට් තියෙනවා. මෙතන ඔයාලට සල්ලි මාරු කරන්න කරන්සි එක්ස්චේන්ජ් කවුන්ට් එකක් තියෙනවා. හොඳම දෙයක් තමයි මේකේ ෆෝන් charge කරගන්න වෙනම charging point තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක. ඉතින් මැලේසියන් එයාපෝට් එකේ මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් මසාජ් එකක් දාගන්න. හැබැයි මේකට සල්ලි දාන්න ඕනේ. කාසි මැලේසියන් කාසි දාන්න ඕනේ. ඔයගොල්ලන්ට ඕන ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් charges කරගන්න ඕන නම් ඔයගොල්ලෝ මෙතන charge කරගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නම් මොනවාද වෙන්නේ කියලා ඉස්සරහට විස්තර. මම කියන අපි පැය 13 කොහොමද ගෙව්වේ කියලා. ඉතින් ඕගොල්ලොත් කුලාලම්පූර් එයාපෝට් එක ට්‍රාන්සිට් ෆ්ලයිට් එක ගෙනවා නම් මේක කියන්නේ මාරම ලොකු එයාපෝට් එකක්. මේක නිකන් ලංකාවේ එයාපෝට් එකට වඩා දෙගුණයක් තුන්ගුණයක් වගේ ලොකුයි. වෙනම එයා ඒෂියා ෆ්ලයිට් නවතන වෙනම ටර්මිනල් එකක් තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් දකුණු ආසියාවේ හරි ආසියාවේ හරි ලොකුම එයාපෝට් එකක්. සිංගප්පූර් එයාපෝට් එකත් ඒ වගේ. ඒ වගේම දෙවෙනි වෙන්නේ මැලේසියන් එයාපෝට් එකක්. මාරම ලොකුයි. හැම දෙයක්ම තියෙනවා. මාර පහසුකමක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්න නැති දෙයක් මම කිව්වොත් අපේ ශ්‍රී ලංකන් එයාපෝට් එකට එන හැම ෆ්ලයිට් එකකටම ඒ කියන්නේ ලංකාවට එන හැම ෆ්ලයිට් එකකටම මේගොල්ලෝ මං හිතන්නේ ටැක්ස් එකක් ගහනවා. මං හිතන්නේ ඒක $40ක් 50ක් 60ක් මම දන්නේ ඇත්තටම ගාන මම දාන්නම් මේ වීඩියෝ එකේ මේ ඩිස්ප්ලේ එකේ දාන්න. මම දන්න තරමින් මැලේසියාවේ එයාපෝට් එකේ ඒ කියන්නේ එන හැම ෆ්ලයිට් එකකම ටැක්ස් එක ගහන්නේ $5ක් හරි 10ක් හරි. ඉතින් මාරම අඩුයි. ඉතින් පහසුකම් අතින් නම් $5ට වඩා මාරම වටිනවා. ඉතින් අපේ ලංකාවේ එයාපෝට් එකේ වගේ පහසුකම් අඩු නෑ. ඉතින් හොඳට සැප පහසුවෙන් ඉන්න පුළුවන් එයාපෝට් එකක් තමයි මේ මැලේසියාවේ කුලාලම්පූර් එයාපෝට් එක. ඉතින් ඔයාලා ආවොත් මේ වගේ සැපට මේ වගේ හොඳ සැප පහසු පුටුවක මේ වගේ වැටිලා ඉන්න තමයි තියෙන්නේ.
ඔන්න ඉතින් පෑ 13 මාරකට පස්සේ අපේ වෙලාව ෆ්ලයිට් එකට යන්න. ඇත්තරම අන්තිම ටිකේ වෙද්දි පොඩ්ඩක් අපිට අමාරුයි. ඉතින් පෑ 13 මාරක් නිින්දකුත් නැහැ හරියට. ඒකින්ද චුට්ටක් මාර මහන්සියෙන් හිටියේ. ඉතින් කොහොම හරි ඔන්න අපේ ෆ්ලයිට් එකට යන වෙලාව ආවා. අපි වගේම ඉතින් ගොඩක් කට්ටියක් මේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එකේ ඉඳලා තියෙනවා. අපි දැක්කේ නැති වුණාට මාර පොලිමත් තිබ්බේ මේ DMK එයාපෝට් එකට යන්න. ඔන්න ඉතින් මන් දැන් ෆ්ලයිට් එකේ ඉන්නේ. මං ඕඩර් කරා කෑම එකක්. මොකද අර පෑ 13න් පස්සේ අපි කෑවා. ඒත් ආය පෑ ගානක් අපි ගොඩක් වෙලා හිටියනේ. මං ඕඩර් කරා ආයෙත් රුපියල් 1000 ගානක මීල් එකක්. ඉතින් මේක ඇමරිකානෝ එකයි චිකන් බිරියානි එකක් වගේ එකක් තමයි හම්බුනේ. මාරම ලස්සන view එකක් පේනවා. ඉතින් මේ වින්ඩෝ සීට් එකක් හම්බුණා වාසනාවකට. ඔන්න දැන් අපි තායිලන්තයට ගොඩ බහින්නයි යන්නේ. ඇත්තට මාර සතුටුයි. පෑ 13කට පස්සේ පෑ 13ක් කියන්නේ ඊටත් වැඩියි. මේ ෆ්ලයිට් එකේ ටයිම් එක පෑ 2:00ක් විතර. එතකොට පෑ 15-16ක් විතර වෙනවා. මාරම සතුටුයි. ඇත්තටම අපිට ඉක්මනට ඕනේ ටග්ගල චෙකින් කියන්නේ අපිට ඉමිග්‍රේෂන් ඇතුළෙන් ගිහිල්ලා ඉක්මනට අපේ හොටෙල් එකට යන්න. ඔන්න මම නම් ඉමිග්‍රේෂන් එකෙන් ආවා එළියට. ඒගොල්ලෝ ඉතින් මුකුත් අහන්නේ නැහැ. පාස්පෝර්ට් එක බලනවා මොකටද ආවේ කියලා අහනවා. වැකේෂන් කිව්වම ඒගොල්ලෝ සීල් එක ගහලා ඔයාව එළියට යනවා. ඒගොල්ලෝ තව එකක් බලනවා. ඔයගොල්ලෝගේ ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්නවා. ඊට පස්සේ ෆොටෝ එකක් ගන්නවා. ඒ ටික තමයි ඒගේ ඉමිග්‍රේෂන් එකේ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට සල්ලි මාරු කරගන්න ඕන නම් බාත් වලට මේ DMK එයාපෝට් එකේ ඕන තරම් මනි එක්ස්චේන්ජ් කරන්න තැන් තියෙනවා. කැමති එකක් තෝරගෙන ඔයගොල්ලන්ට එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ පොඩි ගාණක් මාරු කරන එක හොඳයි. මොකද එළිය පොඩ්ඩක් ගාණ වැඩි එයාපෝට් එකට වඩා. කියන්නේ වාට ලාභයි. ඉතින් මං එයාපෝට් එකෙන් මාරු කරේ ඇමරිකන් ඩොලර් 50ක් වගේ පොඩි ගාණක්. මොකද මේ මං එළියෙන් ඉතුරු ටික මාරු කරගන්න එක මට ලාභ හින්දා මං පොඩි ගාණක් තමයි මේ එයාපෝට් එකේ මාරු කරගත්තේ. මට සිම් එකට ගෙවන්නයි. අපේ ඊට පස්සේ ටැක්සි එකක් දානවා නම් හරි, නැත්නම් බස් එකේ යන්න හරි සල්ලි අතේ තියාගන්න. ඉතින් මට ඩොලර් 50ට හම්බුණා බාත් 1520ක් වගේ. එදා රේට් එක තමයි USD එකකට මේගොල්ලෝ බාත් 30.33ක් දුන්නා. ඉතින් මං ඊට පස්සේ ගියා සිම් එකක් ගන්න එයාපෝට් එකෙන්ම. මොකද අපිට ඉන්ටර්නෙට් ඕනේ. ඒ කියන්නේ Google Map එක දාගන්න, ටැක්සි එකක් දාගන්න අපිට ඉන්ටර්නෙට් ඕන නිසා මං සිම් එකක් ගන්න ගියා. මං ඊට පස්සේ සිම් එකක් ගන්න මං එක්ස්චේන්ජ් කවුන්ට් එකෙන්ම එතන ඉන්න ලේඩිගෙන් ඇහුවා මොකක්ද හොඳ සිම් එක කියලා. එයා කිව්වා සාමාන්‍ය ටූරිස්ට්ලට AIS කියන එක හොඳයි, හොඳට සිග්නල් තියෙනවා, පැකේජ් උත් හොඳයි කියලා. ඊට පස්සේ මං AIS එකෙන් ගිහිල්ලා සිම් එකක් ගත්තා. ඒක උනේ බාත් 399යි. ඒකට හම්බුණා. ඒක ඇත්තටම දවස් 8 පැකේජ් එක. ඒක දවස් 8ට දෙනවා GB 25ක්. ඉතින් ඔක්කොම සිම් එක අරන් ඔක්කොම ඉවරනාට පස්සේ අපි බැලුවා ටැක්සි එකක් දානවද මොකද කරන්න කියලා. ඊට පස්සේ මෙතනම එයාපෝට් එක ගාම තියෙන බස් ටික ගහලා. කියන්නේ ඕන තැනකට යන්න බස් තියෙනවා. ඉතින් අපි මැප් එකේ බලලා අපිට අපේ හොටෙල් එක ගාවට යන්න පුළුවන් බස් එක මොකන්ද කියලා බලලා නම්බර් එක බලලා අපි බස් එකේ නැග්ගා. ඇත්තටම පොඩි ගාණක් උනේ. AC බස් එකක් ඇත්තටම මාර කම්ෆර්ටබල් එකේ යන්න පුළුවන්. ඉතින් අපි බස් එකේ තමයි ගියේ අපේ හොටෙල් එකට. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝ එක බැංකොක් වලට යන. මං ඊළඟ වීඩියෝ එකකින් අපි ගේන්නම් මොනවාද අපි බැංකොක් වල කරේ. එහෙම වීඩියෝ සීරීස් එකක් ගේන්නම්. ඉතින් ඔයගොල්ලෝ සැමට සුබ දවසක්. ඉතින් මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ලයික් එකක් දාලා අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ සැමට සුබ දවසක්.